ආයිබෝවන් ඔන්න ටික විරාමයකට පස්සේ ටිකක් නෙමෙයි චුට්ටක් විරාමයකට පස්සේ මං ආයෙත් ඔයාලා හම්බ වෙන්න ආවා. ඔන්න ඔයාලා දන්නවද මේ මොනවාද කියලා? මේ තියෙන්නේ මේ රටකරම කවුරුත් දන්නවනේ. ඉතින් මම නම් ගොඩාක් ආස නැහැ. හැබැයි අපේ බබා පළවෙනි පාරට තමයි මේව try කරන්නේ. මේ ටික හොඳට හොදලා මේ තමයි මේ කොලේට දාලා තියෙන්නේ. හැබැයි අර කිරි ගතිය ඇවිල්ලා නිසා මට චුට්ටක් එහෙම කන්න කැමති නැත්තේ හින්දා මං ගෙඩිය දෙකයි කෑවේ. හැබැයි මාර රහට තිබුණා. මේ අපේ බබා නම් හරි ආසාවෙන් කෑවා. කාලේ ඉරුණාට පස්සේ මම පෙන්නනවා කියලා එයා කොහොමද හිටියේ කියලා. මේ ගොඩාක් රතු පාටයිනේ. ඉතින් ගහම දනමත් ගාගෙන අත් දෙකෙත් ගාගෙන එයා මේ ටික කාලේ ඉවර කරේ. ඇඳුම නම් ගන්න දෙයක් නැහැ ආයෙත්. හැබැයි එයාගේ සතුට එයා මාර සතුට වුණා. මේව කනට වඩා ඒව පොඩි කලර් එන රතු පාටින්. ඉතින් මට මාර සතුටේ ඉස්සර මේ අපි මේ වගේ වැඩ කරනකොට මේ අපි හොරෙන් කරන්නේ. ඉතින් අපිට ඒව කරන්න දෙන්නේ නැහැ. හැබැයි දැන් මට හිතෙනවා ගොඩාක් අර පරණ සමාජයට වඩා දැන් අලුතින් ඉන්න අම්මලා චුට්ටක් අප්ඩේට් කියලා. මම ගැන කියනව නෙමෙයි. මම ওই ගොඩක් වීඩියෝස් වලින් එහෙමම දකිනවා. අර ඒගොල්ලන්ට බාධා කරන්නේ නැතුව ඒගොල්ලන්ගේ දේවල් කරන්න දෙනවා. ඒ හින්දා ඉතින් මමත් හිතුවා ඒක ඇත්ත ඒගොල්ලොන් අලුත් දේවල් හොයාගන්න අලුත් අදහස් යාලට එන්න එයාලා මේක එකේවත් හදා බලන කාලෙනේ. ඉතින් ඒ කාලේ යාලට අපි දෙන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා මම මගේ බබාට ගොඩාක් බාධා කරන්නේ නැහැ. එයා කරන දේවල් වලට අර ආරක්ෂාව ගැන අවධානයෙන් ඉන්නවා මිසක එයාගේ වැඩවලට යට මම ඉඩ දෙනවා. හරි ඉතින් ඔන්න අද මම ඔයාලට උඟ දවසකින් වීඩියෝ එකක් කරන් ආවා. ඉතින් මට අද හිතුණා අපි විශේෂ කැමරා එකක් හදාගත්ත. මට මතක මේක අපේ අක්කා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ. ඉතින් එයාට තමයි අපි මේ විදිහට හැදුවේ. එයා ගොඩාක් අර කියන්නේ රයිස් ඒවා මේවා කියන්නේ ලොලුබත් එහෙම හදලා ගන්න ආස නැහැ කිව්වා. එයාට මේ පාර ඒ කියන්නේ එයාගේ දෙවෙනි බබා. ඉතින් එයාට ආස හිතලා තිබුණේ මේ විදිහේ අර ටිකක් ගමේ විදිහේ කෑමකට. ඉතින් ඒ හින්දා අපේ කිරි අම්මා බත් හදලා ඒ වගේ කෑමක් හදමු කියලා කිව්වා. ඉතින් මමයි කිරි අම්මා එකතු වෙලා තමයි හැදුවේ. බත නම් කිරි අම්මා තමයි හදාගත්තේ. අපි බතට මේ කරාඹුණටි දෙක තුනක් දැම්මා. ඔයාලට අර කළු පාටට පේන්නේ ඒවා. කරාඹුණටි දාලා මේ රම්පේ දැම්මා. ඉතින් එහෙම දාලා දැන් මේ අපි කෑම එක බෙදන ගමන් ඉන්නේ. අනිත් කාරණේ තමයි මේක මාර රසට ආවා. අපි මෙන්න මේ විදිහට මේක කීරි සම්බවත් සම්බා එකක් නෙමෙයි. හැබැයි කැකුළු හාල් එකක් මාර රහයේ හාල් එක. ඊට පස්සේ මේ මාළු පිණි ටික හදාගත්තේ මම. හැබැයි අපේ කිරියම තමයි තෙප්පලි. අපි තෙප්පලි මාළු තමයි හදුවේ. මාළු එක කිරියම හදුවා. අනිත් ටික මම හැදුවේ. මේ තියෙන අන්නාසි එකක්. මේකත් මාරම රසට ආවා. මේ ටිකේ මම අන්නාසි හැදුවා. ඉතින් ඒ හින්දා මට පොඩ්ඩක් ඒක මේ රහට හදාගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒත් එක්කම මෙන්න මේ වගේ පරිප්පු එකක් හදාගත්තා. මේක කිසිම එඩිට් එකක් නැහැ. මේ තමයි ඇත්තම පාට මාරම රසට තිබුණා. ඒත් එක්කම මෙන්න මේ මාළු එක මේ කෑම එක අද හදනවා නම් ඊයේ වගේ හොඳට ලුණු ඇඹුල් එහෙම අල්ලන්න මේකට මිරිස් 3-5ම දාලා ෆ්‍රීසර් එකට දාලා තිබ්බා. ඊට පස්සේ ඒක චුට්ටක් අර මැරිනේට් වෙන වගේ තියලා තිබුණා. මම හිතන්නේ ඒ හින්දා මන්ද මාරම රසට ආවා. ඊට පස්සේ පපඩම් වැදගත්තා. ගොටුකුළු සම්බලයක් හදාගත්තා. ඉතින් දැන් ඔන්න මම ඒත් එක්කම මේ කෑම ටික බෙදෙන ගමන් ඉන්නේ. එයාට අරගෙන යන්න. ඉතින් මට හිතෙනවා ඒකත් ඔයාලට මම දවසකින් මම ආවේ එකපාර වීඩියෝ එකක් ගේන්න කලින් මේ වගේ ෂෝට් විදියට වීඩියෝ එකක් දාන්න. ඉතින් මේ ඒක තමයි මම මේ දැන් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හදන. අන්නාසි නම් ටිකක් දැම්මේ මොකද මේ අන්නාසි ගොඩක් කන්න හොඳ නැහැ නේ. හැබැයි අර හැමතිස්සෙම කන්න නැති නිසා මේ විදියට ටිකක් දැම්මා. මේ ගොටුකොළ සලාදය චුට්ටක් අර කහ පාටට පේන්නේ නැයි දන්නවද? අපේ කිරි අම්මා ගොටුකොළ අර කවපුවාම කහට පිපෙන ගතියනේ. ඒ හින්දා ඒකට කහ චුට්ටක් කලවම් කරා. එතකොට ඒ කහට පිපෙන ගතිය ඇරිලා යන නිසා. ඊට පස්සේ මේ විදිහට පරිප්පුත් බෙදාගත්ත. පරිප්පු නම් වාජනයකට දාගත්තේ මොකද හැලෙනවනේ. අක්කලා ගෙදරක් තියෙන අපේ ගේ ළඟම තමයි. හැබැයි අපි මේ විදිහට එයාට ප්ලාස්ටික් කරලා දුන්නේ. එතකොට එයාට අවශ්‍ය වගේ අරගෙන කෑම ටික කන්න පුළුවන්. මේ වෙලාවේ ටිකක් කරුවලයි. මම අර එළියට අරන් ඇවිල්ලා තමයි මාළු පිණි වලට පෙන්නේ. හැබැයි දැන් මේක බෙදෙන වෙලාවේ නම් මම එහෙම කරේ නැහැ. මොකද අපි උන්වෙන්ම දෙන්න ඕන නිසා ඉක්මනින් එයාට මේ විදිහට කෑම ටික හදපු ගමන් අරගෙන ගියා. ඉතින් මම මේ හොඳ කෑලි වලින් තොරලා එයාට දාන්නේ මේ
මම මේකට පස්සේ ආයෙ එකතු කරා මේ දැන් චුට්ටක් බෙදලා තමයි ඊට පස්සේ ඊතරට එක බෙදුවා. මොකද වීඩියෝ කර වැඩ කරන්න බෑන එක තමයි මේ වෙනදට අපේ කිරියම්මා මම වීඩියෝ කරනකොට මේ මට බයිනවා. හැබැයි දැන් මේ මම වීඩියෝ කරලා ඉවර වුණාම මම හිතුවේ නෑ වීඩියෝ එකක් ගන්නවා කියලා. ඇත්තටම මේ වීඩියෝ එක ගන්න හේතුව තමයි මේ අපේ කිරියම්ම කිව්වා ඒකත් වීඩියෝ කරලා දාන්න කියලා. එයාට ආස හිතෙන්නේ නැති. ඒ හින්දා මම කැමරා ටික හදලා ඉවර වුණාට පස්සේ මේ විදිහට ඇත්තටම වීඩියෝ එකක් ගත්තේ. අර ප්ලෑන් කළා මොකවත් නෙවෙයි. මේ එයා ගිල්ලීමට තමයි මම මේ වීඩියෝ එක කෙරුවේ. ඉතින් මේක කවදා හරි එයාට දකිද්දි හරි සතුටු හිතේනේ. ඒ හින්දා මම පස්සේ හරි පෙන්නන්න පුළුවන් කියලා මේ විදිහට වීඩියෝ එක එඩිට් කරලා ඔයගොල්ලොත් එක්ක ගේන්න හිතුවා. ඉතින් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු ඉක්මනින්ම. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.